වෙල්කම් ටු මයි YouTube channel. මගේ නම සිතුමිනි. මේක තමයි මගේ YouTube channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. මම මෙහෙම වීඩියෝ එකක් ගේන්න හේතුව තමයි මාත් ෆින්කෝඩ් දාන දවස්වල මේ නර්සින් ඩිග්‍රී එක ගැන සෑහෙන විස්තර හෙව්වා. කැම්පස් යනවද එහෙම නැත්නම් NTS යනවද කියලා. ඉතින් මට හිතුණා මම හොයාගත්ත විස්තරත් දාලා වීඩියෝ එකක් හදලා ගේන්න. මම හිතනවා ඒක ඔයාලටත් වැදගත් වේවි කියලා. ඒ නිසා දිගටම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මුලින්ම BSc නර්සින් ඩිග්‍රී එක ගැන කතා කරොත් ශ්‍රී ලංකාව ඇතුලේ නර්සින් ඩිග්‍රී එකක් කරන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල තමයි කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, ජයවර්ධනපුර රුහුණු විශ්වවිද්‍යාලය, යාපනයේ විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාලවලට නර්සින් ඩිග්‍රී එකට ළමයි තෝරගන්නේ UGC එකෙන් නිකුත් කරන ඉසඩ් ලකුණු මත පදනම් වෙලා. නර්සින් ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්න නම් අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා S සාමර්ථ්‍යයක් තියෙන්න ඕන අවම. ඊට පස්සේ උසස් පෙළ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන විෂයන් තුන කරලා තියෙන්න ඕන. කරලා සමත් වෙලා තියෙන්න ඕන. සමත් වෙලා තියෙන්න ඕන කියන්නේ කෘෂි විද්‍යාව කරපු ළමයිට මේ කැම්පස් නර්සින් ඩිග්‍රී එකට යන්න බෑ. ඒ වුණාට එයාලට NTS ඇප්ලයි කරන්න පුළුවන්. NTS සිලෙක්ට් වීමේ අවස්ථාව හම්බ වෙනවා කෘෂි විද්‍යාව හදාරපු ළමයිට. ඊට අමතරව අයදුම් කරුවෙක් උසාවි 4 අඟල් 10ට වඩා නොඅඩු වෙන්න ඕන. කැම්පස් එකේදී හෙද විද්‍යාව පිළිබඳව න්‍යායාත්මක පැත්තත් එක්ක ප්‍රායෝගික දැනුමක් ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම මේ NTS ඩිප්ලෝමා එකයි කැම්පස් නර්සින් ඩිග්‍රී එකයි කියන දෙකම පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලයක නර්සින් ඩිග්‍රී එක කරද්දි මේ දේ දැනගෙන ඉන්න ඕන. ඩිග්‍රී එක අවසානයේදී අනිවාර්යයෙන්ම රජයේ රෝහලක හෙද නිලධාරියෙක් විදිහට බඳව ගන්න රජය බැඳිලා නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඩිග්‍රී එක ඉවර වෙච්ච ගමන්ම රජයේ රෝහලකට බඳව ගන්නවා කියලා එකක් නැහැ. එහෙම බැඳින්න අවශ්‍යතාවයකුත් නැහැ අනිවාර්යයෙන්ම. කෙනෙක්ට ඕන නම් රජයේ රෝහලක සේවය කරන්න ඒ සඳහා යෙදුම් කරන්න ඕන ගැසට් එක හරහා. දැන් අපි NTS ගැන කතා කරමු. NTS කියන්නේ නර්සින් ට්‍රේනින් ස්කූල් කියන එක. මේ NTS එකට සිලෙක්ට් වෙන්න ජීව විද්‍යාව හෝ ගණිතාංශයෙන් අවම සාමාර්ථ 3ක් තියෙන්න ඕන කියලා තමයි තියෙන්නේ. හැබැයි සාමාර්ථ 3ක් තිබ්බ කියලාම NTS සිලෙක්ට් වෙන්න බෑ. ඒකට දිස්ත්‍රික් මට්ටමේ ඉසට් අගයකුත් බලනවා. NTS එකකට බඳව ගනිද්දී ඇග්‍රීමන්ට් එකක් යටතේ තමයි බඳව ගන්න. ඒ කියන්නේ NTS ඩිප්ලෝමා එක ඉවර වෙච්ච වහාම රජයේ රෝහලක හෙද නිලධාරියෙක් විදියට සම්බන්ධ කරගන්න රජය බැඳිලා ඉන්නවා. ඒ වගේම ඩිප්ලෝමා එක අවසන් වුණාට පස්සේ රජයේ රෝහලක අවුරුදු 10ක් අනිවාර්යයෙන්ම සේවය කරන්න ඕන. මොකක් හරි හේතුවක් හින්දා ඒ අවුරුදු 10 ඇතුළත කෙනෙක්ට රට යන්න chance එකක් හම්බුනොත් යම්කිසි ගෙවීමක් සිද්ධ කරලා තමයි රට යන්න වෙන්නේ. උසස් පෙළ ඉවර වෙලා අනිවාර්යයෙන්ම රජයේ රෝහලක සේවය කරන්න බලාගෙන ඉන්නවා නම් එහෙම කෙනෙක්ට කැම්පස් නර්සින් යනවට වැඩිය NTS යන එක හොඳයි කියලා මම හිතනවා. මොකද NTS ඩිප්ලෝමා එක ඉවර වුණ ගමන්ම රජයේ රෝහලක හෙදියක් විදියට බඳවා ගැනීම සිද්ධ කරනවා. හැබැයි රට යන්න බලාගෙන ඉන්න කෙනෙක්ට නම් NTS යනවට වැඩිය කැම්පස් නර්සින් ඩිග්‍රී එක කරන එක හොඳයි. මොකද පිට රටවල් වල නර්ස් කෙනෙක් විදියට සේවය කරන්න නම් ඩිග්‍රී එකක් අත්‍යවශ්‍යයි කියලා කියනවා. නර්සින් ඩිප්ලෝමා එක ඉවරුණාට පස්සේ රාජ්‍ය විවෘත විශ්වවිද්‍යාලය හරහා හෝ වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නර්සින් ඩිග්‍රී එකක් විදියට කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම NTS ඩිප්ලෝමා එකට වඩා නර්සින් ඩිග්‍රී එක වටිනාකම වැඩි. NTS එකේ ඉගෙන ගන්න කාල සීමාව තුළ යම්කිසි දීමනාවක් ගෙවීමක් සිද්ධ කරනවා. හැබැයි කැම්පස් නර්සින් ළමයිට එහෙම කිසිම දීමනාවක් හම්බෙන්නේ නැහැ. බර්සරි හරි මහපොළ හරි තියෙන අයට ඒව හම්බෙනවා විතරයි. මං හිතනවා සාමාන්‍යයෙන් ආර්ථික අපහසුතාවයක් තියෙන ලොකු ආර්ථික අපහසුතාවයක් තියෙන කෙනෙක්ට නම් NTS යන එක හොඳයි කියලා. මොකද ඉගෙන ගන්න කාල සීමාව ඇතුළතදී ගෙදරින් කීයක්වත් ඉල්ල ගන්න ඕන වෙන්නේ නැහැ. මං හිතනවා මේ වීඩියෝ එකෙන් NTS නර්සින් කැම්පස් නර්සින් කියන දෙකම ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් එන්න ඇති කියලා. මේ දෙකෙන් මොකක්ද හොඳ කියලා මට හරියටම කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ ඒක තෝරගන්න කෙනාගේ කැමැත්ත මත. මේ දෙකේ තියෙන වාසි අවාසි ගැන බලලා ඔයාලටම පුළුවන් ඔයාලට ගැළපෙන පාත් එක තෝරගන්න.